අපි දැන් කතා කරමු බිම්මල් වල පණුව ඉන්නවනම්. ඒ කියන්නේ ඔයාලගේ කොච්චර මොන පිළියමක් කරත් පණුව යන්නේ නැත්නම් සාමාන්‍ය පණුව ඇවිල්ලා තියෙන ගෘහයකට මල් කඩන්න නැතුව ඔයාලා විසිකනවා. ඒ දේ කරන්න එපා, බුරුට අපරාධයක් වෙන්නේ මල් ටික. ඔයාලා සාමාන්‍යයෙන් මං දන්න විදිහට ගොඩක් කට්ටිය ගෙවල් වල වැඩ ඔක්කොම ඉවර දැන් කාන්තාවන් වැඩි වශයෙන් කරන්නේ බිම්ම ගෘහණියන් සුළු කියන්නේ පොඩි වියදම තමන්ගේ වියදම් කව කරගන්න හරි නැත්නම් බබාලගේ වියදම් වලට හරි මහත්යර මොකක් හරි දෙයකට සපෝට් එකක් වෙන්න හරි තමයි ඔයාලා බිම්මල් වගා ගන්න. සුළු කුඩා කර්මාන්ත විදිහට තමයි ඔයාලා බිම්මල් වගා ගන්න. එතකොට ඔයාලා කරන්න ඔයාලා එච්චර වැඩි හිතන්නේ බිම්මල් ටික පැකට් කරලා මේ වෙද්දි කඩේට දාන්න ඕනේ කියලා. ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා තමයි බිම්මල් කඩන්නේ. කවදාවත් මින් පස්සේ ඒක කරන්න එපා. සාමාන්‍යයෙන් පාන්දර 4 5 6 6ට කලින් කඩා ගන්නවා නම් හොද්දටම හොඳයි. මොකද 6න් පස්සේ බිම්මලක් ඉක්මනින් පිපෙනවා. ඔයාලා දන්නේ නැහැ. ඔයාලා බලන්න එක දවසක් ඔයාලා ඔක අයිඩියා කරගෙන ඔයාලා පොඩ්ඩක් බිම්මල් කාමරේට ගිහින් බලන්න පාන්දර චූටි පොට්ටු තියෙයි. කියන්නේ සාමාන්‍ය පොඩි දෙකේ කාසියට වඩා ලොකු ඒවා. 6න් පස්සේ ගිහින් බලන්න සාමාන්‍ය මධ්‍ය පරිමාණයෙන් කඩන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ. එතකොට ඔයා ඒ ඉක්මනින් ලොකු වෙන මලට පණුව වෙන ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙනවා. චූටි කිනිති වලට පණුව වෙන්නේ නැහැ. ඒ හින්දා යෝගට් කප් එකේ පියනට වඩා චුට්ටක් අඩුවෙන් තිබ්බට කමන්නේ. ඔයාලා කඩන එක යෝගට් කපේ පියනට සාමාන්‍යයෙන් අපි කියන්නේ නැත්නම් මාරි බිස්කට් එක ගන්නනේ. ඒ ගානට ටිකක් අඩුවෙන් තිබ්බට කමන්නේ. පාන්දර 3 4 5 යන වෙලාවදී ඔයාලා බිම්මල් ටික කඩලා ගේ ඇතුළට ගන්න. අරගෙන අර කට සුද්ධ කර කියන්නේ ලීකුඩු අර කඩද්දි චුටක් ඉතුරු වෙනවා. ඒක ඇලත් කපලම ඇතුළට ගන්න. මොකද එතන පණුව හිටියොත් ඒකෙනුත් පණුව යන්න ඉඩ තියෙනවා ඒ බිම්මලෙන් නැට් එක. නැට්ටත් කපලා ගේ ඇතුළට යනවා. ඔයාලගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඔයාලා ඊට පස්සේ බිම්මල් ටික පැකට් කරාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බිම්මල් ටික කඩලා නිකන් වේලෙන්න වගේ උඩින් නිකන් අතුරලා බිම ඒ කියන්නේ මේසකින් අතුරලා තියන්න එපා. බිම්මල් ටික කඩලා පත්තරයකින් වහලා තියන්න. ඔයාලා වැඩ ටික ඉවර වෙලා බිම්මල් ටික පැකට් කරන්න. හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ වෙලෙන් පැකට් කරලා තියලා තියන්න පස්සේ කඩේට දාගන්න කම්. ගොඩක් අය බිම්මල් ටික පැකට් කරපු ගමන් ගිහින් කඩවල වලට දානවා. එහෙම කරන්නත් එපා. පැකට් කරලා අඩුම පැය භාගයක් හෝ විනාඩි 45ක් නිකන් නිකරුණේ සාමාන්‍යයෙන් තියන්න. කඩවල වල තියනවා වගේ විනාඩි 45ක් විතර තියන්න. තිබ්බහම පණුවෙක් ඉන්නවා නම් බිම්මල් පැකට් එකේ උඩට එනවා. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැකට් එකේ පණුව ඉන්නවද නැද්ද කියලා. ඒ පණුව වල ඉන්නවනම් අයින් කරන්න පුළුවන්. නැත්නම් පණුව ඉන්න එක අයින් කරන්න පුළුවන්. ඔයාලට ඒක චෙක් කරලා ඩබල් චෙක් කරලා දාන්න පුළුවන්. ගොඩක් කට්ටිය පණුව ඉන්නවා කියලා දැනගෙනත් මේකේ මේ මලේ පණුව නෑ මේ පැකට් එකේ පණුව නැති වෙයි කියලා පැකට් කරලා ඒ වෙලෙම කඩේට ගිහින් දානවා. විනාඩි 45ක් තියන්න කියන්නේ පණුවෙක් ඕක පැකට් එක කරාට පස්සේ හුස්ම ගන්න බෑ පණුවට. ඒතකොට පණුව උඩට එනවා හුස්ම ගන්න බලාගෙන. ඒතකොට පණුව ඒ වෙලෙම මැරෙනවා. මැරිලා අර උඩ බිම්මලේ පැකට් එකේ උඩ රැඳෙනවා. ඔයාලට ඒතකොට බලා ගන්න පුළුවන් පණුව ඉන්නවද නැද්ද කියලා. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි. ඉතින් පණුව ඔයාලා පැකට් කරලා අඩුම විනාඩි 45ක් හෝ පැය භාගයක් කඩේට දාන්න කලින් තියලා තියන්න පැකට් කරලා. ඔයාලට ඒතකොට බලා ගන්න පුළුවන් බිම්මල් පැකට් එක පණුව ඉන්නවද නැද්ද. මොකද කඩවල වලට දාපුවම ප්‍රශ්න එනවනේ. ඔයාලගේ පැකට් එක කාගේ හරි පණුව ඉඳලා ගියොත් කවුරු හරි මිනිස්සෙක් නැවත ඔයාලගේ පැකට් එක ගන්න අපෝ ඒ පැකට් එකේ පණුව හිටියා. ඕක ගන්න හොඳ නෑ කියන විදිහට තමයි ඉන්නේ. අර ක්‍රමයේ කරපුවාම ආයේ මිනිස්සෙට පණුව යන්නේ නැහැ. පැකට් එකේ හිටියත් ඔයාලා දන්නවා මේ පැකට් එකේ පණුව ඉන්න හින්දා ඔයාලට අයින් කරගන්න පුළුවන් වෙනවා.